ආයිබෝන් හැමදෙනාටම අද අපේ ගාව තියෙනවා මේ 2025 සාමාන්‍ය පෙළ විභාගයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දීපු පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ සමගාමී සමීකරණ ගණන. එතකොට අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. එතකොට අපි මේ ගණන හදලා බලාපොරොත්තු වෙන්නේ වෙන සමගාමී සමීකරණ එකට උනත් ඒ කරන දේ දැනගන්න එක. හරි. එතකොට සමගාමී සමීකරණය විසඳද්දී මෙන්න මේ මං කියලා දෙන ක්‍රමයෙන් ඔයාලත් ගිහිල්ලා බලන්න. එතකොට කාලය ගොඩක් කියන්න නැතුව ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ප්‍රශ්නෙට පිළිතුර ගන්න පුළුවන්. හරි. එතකොට මම ඇත්තටම කරන්නේ මේකේ අර අකුරු දෙකකින් කියන දේවල් දෙක ඉස්සෙල්ලා කියවෙනවා. මොකද ඒ දෙක ඉස්සෙල්ලා කියව ගත්තොත් අපි ප්‍රශ්නේ කියවද්දිම අපිට පුළුවන් සමගාමී සමීකරණ ගොඩනගන්න. එතකොට නිකම්ම කියවන්නේ ප්‍රශ්න. එතකොට අපි අර ඒ වෙලාවෙත් අපි මේ ගණනට උත්තරයක් ගන්න වැඩපිළිවෙලක් කරන ගමන් තමයි යන්නේ. හරි. එහෙනම් බලමු මෙතන තියෙනවා ඇත්තටම මම ඉස්සෙල්ලා කියවන්නේ එක x සහ y කියලා කියන්නේ මොකද්ද කියලා මම බැලුවා. අමාදි සහ සමාදි නිවරදිව සැපයූ මුළු ප්‍රශ්න ගණන x සහ y ලෙසගෙන. හරි. එහෙනම් ඒක අපි ලියමු ඉස්සෙල්ලාම. හරි. එහෙනම් මෙතන තියෙනවා අමාදි නිවරදිව පිළිතුරු සැපයූ ප්‍රශ්න සංඛ්‍යාව x. ඒක මම ලියාගත්ත මේ විදිහට. සමාදි නිවරදිව පිළිතුරු සැපයූ ප්‍රශ්න සංඛ්‍යාව y කියලා. හරි. එහෙනම් දැන් ප්‍රශ්නේ කියවමු අපි. ප්‍රශ්නේ කියවන ගම සමගාමී සමීකරණ ගොඩනගන්න පුළුවන්. හරි. දැන් බලමු. ඊට කලින් මම පොඩ්ඩක් මෙතන දැන් ප්‍රශ්නේ කියවන්න ගත්තා. සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සඳහා සමාන ලකුණු ලැබෙන ප්‍රශ්න 50කින් ඒක අපිට ඕන වෙයි. ඒකින් තමයි ඉරක් ගැහුවේ එතනින්. සමන්විත බුද්ධි පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයක මුළු ලකුණු ගණන 100කි. එතකොට ලකුණු 100ක් දෙනවා ප්‍රශ්න 50කට. එන එක ප්‍රශ්නයකට කොච්චර ලකුණු ගණනක් දෙනවද? ලකුණු දෙකක් දෙන්න ඕන. 100 බෙදීම 50 ලකුණු 100ක් දෙනවා ප්‍රශ්න ඔක්කොම 50යි. හරි. ඊට ටිකක් අපි කියවමු. මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයූ අමාදි සමාධිට වඩා ලකුණු 8ක් වැඩිපුර ලබාගෙන ඇත. මෙතන කියන්නේ දැන් ලකුණු ගණන. අපි දන්නවා මෙතන අමාදි නිවැරදිව පිළිතුරු සැපයූ ප්‍රශ්න සංඛ්‍යාව x. එහෙනම් ප්‍රශ්න සංඛ්‍යාව x නම් එක ප්‍රශ්නයකට ලකුණු දෙකක් හම්බ වෙනවා කියලා අපි දන්නවා. එතකොට අමාදි ලබා ගන්න ලකුණු සංඛ්‍යාව එතනින් අපිට ගන්න පුළුවන්. අමාදි ලබාගත් ලකුණු ගණන 2x. එතකොට සමාධි ලබාගත් ලකුණු ගණනත් ඒ විදිහටම ගන්න පුළුවන්. එක ප්‍රශ්නකට ලකුණු දෙකක් හම්බ වෙනවා කියලා අපි දන්නවා. සමාධි නිවැරදිව ලියලා තියෙන ප්‍රශ්න y ගණනකට. එහෙනම් 2y. දැන් එතකොට අපි ආයිසරක් කියවමු අර කියපු දේ මොකද්ද කියලා. සමාධිට වඩා ලකුණු 8ක් වැඩිපුර අරගෙන තියෙන අමාදි. එතකොට අමාදි ලබාගත් ලකුණු ගණන තමයි මේ වාක්‍යයෙන් කියන්නේ. පිළිතුරු සැපයූ අමාදි සමාධිට වඩා ලකුණු 8ක් ලබාගෙන ඇත. එතකොට අමාදි සමාධිට වඩා ලකුණු 8ක් වැඩිපුර ලබාගෙන. එතකොට බලන්න මෙතන මෙන්න මේ මම ලියලා තියෙන 2x කියලා තියෙන්නේ මොකද්ද? අමාදි ලබාගත් ලකුණු ගණන. ඒ අමාදි ලබාගත් ලකුණු ගණන මේ 2y කියලා කියන්නේ සමාධි ලබාගත් ලකුණු ගණනට වඩා 8ක් වැඩි. ඒතර අමාදික ලකුණු ගණන එන්නේ සමාධික ලකුණු ගණනට ලකුණු 8ක් එකතු කරන් පස්සේ ඒක එක විදියට අපි මේ මෙතන මාක් කරගෙන ඉමු සමගාමී සමීකරණ යක් විදියට. මොකද x සහ y ඇතුළත් මේ සමීකරණයක් තමයි දැන් අපි අනිත් සමගාමී සමීකරණෙත් ගන්න ඕන. එතකොට ඊළඟ වාක්‍යය අපි කියමු අමාදි නිවැරදිව පිළිතුරු සැපයූ මුළු ප්‍රශ්න ගණනේ 3 ගුණයෙන් අඩකට වඩා ප්‍රශ්න 26ක් අඩුවෙන් සමාධි නිවැරදිව පිළිතුරු සපයා ඇත. එතකොට මේකේ මොකක් ගැනද කියන්නේ සමාධි නිවැරදිව පිළිතුරු සපයා ඇති ප්‍රශ්න ගණන ගැන තමයි කියලා තියෙන්නේ. කොහොමද කියලා තියෙන්නේ? ඒ සමාධි නිවැරදිව පිළිතුරු සපයා ඇති ප්‍රශ්න ගණන වෙන්නේ අමාදි නිවැරදිව පිළිතුරු සපයූ මුළු ප්‍රශ්න ගණනින් 3 ගුණයකට අඩකට වඩා ප්‍රශ්න 26ක් අඩුවේ. හරි. එහෙනම් අපි මෙහෙම බලමු. මෙන්න මේ මම අරගෙන තියෙන y කියලා අරන් තියෙන්නේ සමාධි නිවැරදිව පිළිතුරු සැපයූ මේ ප්‍රශ්න ගණන y කියලා ගත්තා. ඒක දැන් මම ලිව්වා ඉස්සෙල්ලම මෙතන x කියලා කියන්නේ අමාදි නිවැරදිව පිළිතුරු සැපයූ ප්‍රශ්න ගණන.
ඒ ප්‍රශ්න ගණනේ දැන් මෙතන තියෙනවා 3 ගුණයෙන් 8කට වඩා ප්‍රශ්න 26ක් අඩුවෙන් තමයි සමාධි නිවැරදිව. ඒ කියන්නේ y කියන එකේ අගය එන්නේ 3 ගුණයෙන්. ඒ කියන්නේ මේ අමාදිකේ x නේ තියෙන්නේ. x ගණනක්නේ අමාදි නිවැරදිව පිළිතුරු ලියලා තියෙන්නේ. එතකොට ඒකේ 3 ගුණයෙන් අඩකට සමාන ගණනක් වුණා නම් y සමානයි 3x බෙදීම 2. ඒ කියන්නේ 3 ගුණයෙන් 8කට වඩා ප්‍රශ්න 26ක් අඩු වෙන නිසා 26ක් අපි අඩු කරන්න ඕන. එතකොට තමයි මෙන්න මේ y කියන උත්තරේ එන්නේ. y කියන්නේ මොකද්ද? දැන් මෙතන අපි පැහැදිලිව ලියලා තියෙනවා. එතකොට ප්‍රශ්නකට උත්තර ලියද්දි මෙහෙම ලිව්වන් පස්සේ අකුරු දෙක අපිට පේන්න තියෙනවා. එතකොට ප්‍රශ්න උත්තර ලියන්න හරිම ලේසි. මාර ලේසි එහෙම ලිව්වන් පස්සේ y සමානයි කියලා තියෙන. එතකොට සමාධි නිවැරදිව පිළිතුරු සැපයෝ ප්‍රශ්න සංඛ්‍යාව. බලන්න මේ මෙන්න මේකෙන් ඔයාලට වාක්‍ය ගන්න පුළුවන්ද කියලා බලන්න. මේ ලියපු සමීකරණය. මෙතනින් කියන්නේ y කියලා කියන්නේ සමාධි නිවැරදිව පිළිතුරු සැපයෝ ප්‍රශ්න සංඛ්‍යාව. ඒක සමාන වෙන්නේ අමාදී නිවැරදිව පිළිතුරු සැපයෝ ප්‍රශ්න සංඛ්‍යාවේ 3 ගුණයට වඩා ඒ කියන්නේ 3 ගුණයෙන් අඩකට වඩා 26ක් අඩුවේ. එතකොට මෙතන y කියන එකේ y සමානයි කියලා අපිට සමීකරණයක් තියෙනවා. ඒක අපි දෙක විදියට මාක් කරගමු. එතකොට ඕන සමගාමී සමීකරණ දෙකක් ගොඩනගලා තියෙන්නේ. එතකොට මේක ඉතින් ඔයාලට මේ දෙකයි මේ පළවෙනි සමීකරණයේ 2x පැත්තටම 2y අරගෙන සමානයි 8 කියලා අරගෙන ඒ විදියට නම් කරන්නත් පුළුවන්. මේකෙත් එහෙම පුළුවන්. හැබැයි මම මේක දැන් වෙනත් විදියෙන් එහෙමත් කරලා හදන්න පුළුවන්. ඒ විදිහටත් හදලා බලමු. ඕනනම් අපි ඊට පස්සේදී ඉස්සෙල්ලා මම ඔයාලට කියලා දෙන්නම්. දැන් මෙතන තියෙනවා y සමානයි කියලා එකක්. එතකොට y සමානයි කියන එකේ අපිට y වෙනුවට ආදේශ කරන්න පුළුවන්. දැන් දෙක සමීකරණයේ තියෙන y සමානයි කියලා තමයි සමීකරණේ තියෙන්නේ. එතකොට එක සමීකරණේ y වෙනුවට අපිට පුළුවන් 3x බෙදීම 2 අඩු කිරීම 26 කියන එක ආදේශ කරන්න. එතකොට එක සමීකරණේ x විතරයි ඉන්නේ. හරි. එහෙනම් ඒ වැඩේ අපි කරමු. y සමානයි 3x බෙදීම 2 අඩු කිරීම 26 එකට ආදේශය. එහෙනම් එක සමීකරණේ පැහැදිලිව මේ වගේ ලියන්න ආයිසරයක්. මෙන්න මේ y වෙනුවට තමයි අපි 3x බෙදීම 2 අඩු කිරීම 26 කියන එක ආදේශ කරන්නේ. හරි. එහෙනම් මම මෙන්න y ඉන්න තැනට ආදේශ කරලා තියෙන්නේ මේ. එහෙනම් ඊළඟට අපි වරහන් ඉවත් කරමු මේක ඊළඟ පියවර විදියට. එහෙනම් 2x සමානයි. මෙතන දැන් මෙන්න මේකේ 3x බෙදීම 2යි. ඒ වගේම ඍණ 26 කියලා පද දෙකක් තියෙනවා. මේ පද දෙකම දෙකෙන් ගුණ වෙන්න ඕන. එතකොට මේ පළවෙනි පදේ 3x බෙදීම 2 දෙකෙන් ගුණ වෙද්දී දෙකට දෙක කැපිලා ගියා 3x ආවා. ඍණ 26 ගුණ වුණා ඍණ 52 කියලා ආවා. ඊට පස්සේ මෙතන ඊළඟ පදයක් තියෙනවා ධන 8. ඒක ලිව්වා. හරි. ඊළඟට අපි එක වගේ එක જાතිය පද ටික සමාන જાතිය පද ටික සුළු කරගමු. උතර ඍණ 52 ධන 8 කියන්නේ ඍණ 44යි. එහෙනම් 2x සමානයි 3x ඍණ 44. ඊට පස්සේ දැන් x වල උත්තරේ ගන්න අපිට පුළුවන් මේ වම් අත පැත්තේ තියෙනවා 2x අඩු කරමු දෙපැත්තෙන්ම. ඒ වගේම ඍණ 44ක් තියෙනවා දකුණු අත පැත්තේ. ධන 44 කියලා එකතු කරමු අපි දෙපැත්තටම. එතකොට එනවා මේ වගේ දකුණු අත පැත්තෙන් 44 කැපිලා ගිහිල්ලා ඒ වගේම 2x වම් අත පැත්තෙන් අයින් වෙලා දකුණු අත පැත්තට ඍණ 2x කියලා ආවා. 3x අඩු කිරීම 2x x සමානයි 44. දැන් x කියන්නේ කාටද? අමාදි නිවැරදිව පිළිතුරු සැපව ප්‍රශ්න ගණන. ඒකේ උත්තරය ආවා. එතකොට දැන් x තියෙනවා නම් අපිට මේ xy ඉන්න සමීකරණයකට x සමානයි 44 ආදේශ කරලා අපිට y ගේ උත්තරය ගන්න පුළුවන්. එහෙනම් x සමානයි 44 අපි දෙකට ආදේශ කරමු. එතකොට මොකද කෙලින්ම y යුක්ත වෙලා තියෙන්නේ ඒකේ. ලේසි ගොඩක්ම දැන් 3x බෙදීම 2 ඍණ 26 දැන් x වෙනුවට 44 ආදේශ කරා අපි. එතකොට මෙතන 44ට දෙකේව තියෙනවා 22යි දෙකට දෙකේ 1යි 44 දෙකේව 22යි. එතකොට 3 වරක් 22 66යි 66න් 26ක් අඩු කරමු y සමාන 40යි. එතකොට y කියලා කියන්නේ සමාධි නිවැරදිව පිළිතුරු සපයපු ප්‍රශ්න ගණන. එතකොට එහෙනම් අපි ගත්තා උත්තර දෙකම ගත්තා. දැන් මේකේ දැන් හරියටම අපි වැඩේ කරගත්තේ මෙන්න මේ විදියට ගියපු හින්දා. එතකොට අර නිකරුණේ කාලය යන්නේ නැහැ, වෙලාව යන්නේ
ප්‍රශ්නේ කියවද්දිම සමීකරණය හදාගන්න පුළුවන් මෙන්න මේ මං කියපු විදිහට අකුරු දෙකට අදාළ අකුරු දෙකෙන් කියවෙන්නේ මොකද්ද කියලා ඉස්සර ලියාගෙන ඊට පස්සේ ප්‍රශ්න කියවන ගමන් සමගාමී සමීකරණ හදාගෙන ගියා නම් හරි. හරි. එතකොට ඊළඟට තව එක ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකටත් යමු. මෙතන දැන් මේ උත්තර දෙක මම මේ විදිහට ලිව්වා. සමාධික සහ අමාධික නිවැරදිව පිළිතුරු සපුව ප්‍රශ්න සංඛ්‍යාව. එතකොට මේකෙන් ඔයාලට ගන්නත් පුළුවන් ඇත්තටම අමාධිගත ලකුණු ගණන. මොකද 2යින් එක ප්‍රශ්නයකට හම්බෙන ලකුණු. එතකොට අමාධි 88ක් ලකුණු අරගෙන. මේක දෙකෙන් ගුණ කරන් පස්සේ. ඒක නිවැරදිව පිළිතුරු සපුව ප්‍රශ්න ගන්න තමයි 40 කියලා කියන්නේ සමාධිගේ. එතකොට සමාධි ගත්ත ලකුණු ගණන දෙවරක් 40 80. දැන් බලමු මේකේ තුන්වෙනි ප්‍රශ්නේ. උවින්දු සහ සමාධි යන දෙදෙනාගේම ලකුණු වල එකතුව 150ට අඩුය. දැන් මේ අසමානතාවකට තමයි යන්න හදන්නේ. උවින්දු නිවැරදිව පිළිතුරු සපුව ප්‍රශ්න සංඛ්‍යාව p ලෙසගෙන. එතකොට ඔයාලා දන්නවා දැන් උවින්දු p විදියට දැන් නිවැරදිව පිළිතුරු ලිව්වා නම් එයාට හම්බ වෙනවා 2p කියලා ලකුණු ගණනක්. මොකද එක ප්‍රශ්නකට ලකුණු 2යි හම්බෙන්නේ. අසමානතාවක් ගොඩනගා එය විසඳීම උවින්දුට ලැබිය හැකි උපරිම ලකුණු ගණන. උවින්දුට ලැබිය හැකි. ඔන්න මම මේක මාක් කළා. අපිට ඕන දේවල් ටික එහෙම කරන්න ඕන ඔයාලත්. එතකොට ප්‍රශ්නේ ටක් ගාලා highlightලා තියෙනවා අපිට ඕන ටික. ඒ විදිහට කරන්න ඕනේ. හරි. එතකොට අපි බලමු සමාධි ලබාගත් ලකුණු සංඛ්‍යාවකුත් මෙතනට ඕනනේ. ඇයි උවින්දු සහ සමාධි යන දෙදෙනාගේම ලකුණු වල එකතුව 150ට අඩුයි. එහෙනම් සමාධික ලකුණු ගණන අපි ගත්තා. මෙන්න සමාධි 40කට තමයි හරියට ලියලා තියෙන්නේ ප්‍රශ්න. එහෙනම් ලකුණු ගණන දෙකෙන් ගුණ කරා 80යි. උවින්දුගේ හරියට ලියලා තියෙන්නේ එයා p ගණනකට ප්‍රශ්න. එහෙනම් 2යි p. මේ දෙකේ එකතුව 150ට අඩුයි. අන්න ලිව්වා. මේක අසමානතාවක් විදිහට ලිව්වා. දැන් අසමානතාව විසඳමු අපි. එතකොට 80ක් අඩු කරා දෙපැත්තෙම 150න් 80ක් ගියන් පස්සේ 2p අඩුයි 70යි. ඒ කියන්නේ 2p කියලා කියන්නේ මොකද්ද? උවින්දු ලබාගත් ලකුණු සංඛ්‍යාව. දැන් අපිට ඕන ඇත්තටම උත්තරයට ගන්න උවින්දුට ලැබිය හැකි උපරිම ලකුණු ගණන. එහෙනම් 70ට වඩා අඩුයි උවින්දුගේ ලකුණු ගණන. මෙතන උවින්දුගේ ලබාගත් ලකුණු සංඛ්‍යාවනේ 2p කියලා කියන්නේ. එතකොට p කියන එක ගන්න ඕනේ නැහැ අපි. 2p ගත්තම හරි. 70ට වඩා 2p අඩුයි. එහෙනම් ඔයාලගේ දැන් p ගේ උත්තරේ ගත්තොත් දැන් p අඩුයි. ඇත්තටම 72න් බෙදුවම පස්සේ 35යි. 35ට අඩුයි p. ඒ කියන්නේ එයා 34 තමයි හරියට ලියපු ප්‍රශ්න උපරිම ලියපු හරියට උපරිමයෙන්ම ලියලා තියෙන ප්‍රශ්න ගණන 34 විදිහට තමයි ගන්න තියෙන්නේ. එතකොට එහෙනම් 68 තමයි එයාට එන ලකුණ. මොකද සමහර කට්ටිය මේක හිතන්න බලන්න 70ට වඩා අඩු 69 ගන්න. 69 ගන්න බෑ. මොකද හේතුව අපේ ඉරට්ටේ සංඛ්‍යාවක් තමයි ගන්න ඕන. මොකද ලකුණු ගණන එන්නේ ඉරට්ටේ වලින්. ඇයි එක හරියන ප්‍රශ්නයකට දෙන්නේ ලකුණු දෙකක්. එතකොට මෙයාගේ මෙතන 70ට අඩු ඉරට්ටේ සංඛ්‍යාව තමයි විශාලම ඉරට්ටේ සංඛ්‍යාව අපි ගන්නෙ. එතකොට 68යි. දැන් ඔයාලා මෙතන p ගේ p අපි අසමානතාවයේ තනි කරගත්තොත් එහෙම එන්නේ p අඩුයි 35. එතකොට p අඩුයි 35 කියලා කියන්නේ p කියලා කියන්නේ නිවැරදිව දැන් හරියට උවින්දු ලියපු ප්‍රශ්න ගණන. ප්‍රශ්න ගණන ඇත්තටම 35ට අඩුයි. ඒ කියන්නේ 34කට තමයි හරියටම ලියලා තියෙන්නේ. එතකොට 34කට තමයි උපරිම ලියලා තියෙන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. එහෙනම් එයාට එන්න පුළුවන් උපරිම ලකුණු ගණන 68යි. එහෙම හිතන්නත් පුළුවන් ඔයාලට. එතකොට මෙතන එම නිසා උවින්දුට ලැබෙ හැකි උපරිම ලකුණු ගණන 68යි. එහෙනම් මේක තමයි සම්පූර්ණ ප්‍රශ්නය. මේක තියෙන්නේ 2025 සාමාන්‍ය පෙළ විභාගයට දීපු මේ පෙරහුරු ප්‍රශ්න පත්‍රය. හරි. එහෙනම් අපි තවත් ගණනකින් හම්බෙමු. එතකොට මේ ගණන් මේ වගේ දැන් සමගාමී සමීකරණ දෙකක් තුනක් එක දිගට නිකන් කරගෙන යනකොට තමයි අර ඒකට ඕන වෙන දේවල් ටික ලස්සනට හිතට එන්නේ. ඒක නිසා ප්‍රශ්න ටිකක් කරන්න ඕන. කරද්දි තමයි තේරෙන්නේ මේව මාර ලේසි කියලා. ඇත්තටම ලේසි. වැඩේ හරියට කරද්දි ඉක්මනටම උත්තර එනවා. හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්න දෙක හම්බෙමු. සුබ දවසක් ඔයාලට.